මේ මොනද? මොනවද? අත්කල ගන්න කිරිබත් කන්නනේ. ඈ? කිරිබත් කන්න. මේකේ තියෙනවා ටික. ඔකටම දාන්නද මේක? ඈ? මේකටම දානවා මේකේ කෝපෙටම දාලා තිබ්බා නේද? ඇතිද මේක? ඇත්ත. මදිද? ඈ? ඇති. අපි උදේ කිරි බොන්න හදන්නේ ළමයි. ඇතිනේ? ඇති. මෙහි සාමාන්‍ය මේ පිටිකිරි අඩුයි. තියෙන්නේ මේ කියන්නේ දියර කිරි තමයි. මගේ යාළුවෙක්ගේ ගෙදර ගිය වෙලාවේ සාමාන්‍යයෙන් අපි මේ Nescafe එක වෙන එකක් ගන්න බෝතල් මේ Nescafe එක කොයි එක මේක ගන්නෙ එනට යාළුවෙක්ගේ ගෙදර ගිය වෙලාවේ එයා තේ එකක් හදලා දුන්නා මොහා රසත් තිබ්බේ ඊට පස්සේ එයා යූස් කළා තුනේ මේක ඇවිල්ලා රෝස්ටඩ් එක මම හිතන්නේ මේ කරකර කොෆි හරි රසයි ඉතින් මම එදා ඉඳලා ඒක පාවිච්චි කරනවා මේක $24ක්ද කොහෙද දැන් මම මැසට ගෙලියට ගන්නවද ෆ්‍රිජ් එකේ? අපි අද උදේට කිරිබත් උයලා රතු හාල්බත් කිරිබත් උයලා හාල් මැසට දාලා ලුණු සක් හදන්න යන්නේ. පස්සේ ඒක කනකොට කොහොමද වෙනවා සාමාන්‍යයෙන් 11 විතරවත්. කිරි බිමා මේකේ සාමාන්‍යයෙන් පැය දෙකක් විතර අල්ලගෙන ඉන්න පුළුවන්. මොකක්ද මේක? මේක දාන්න නෑ උඩ. ඈ? ඔය යෝගට් නෙවෙයි. ඔය මං ඇවිල්ලා චිකන් මේ තඹපු බ්‍රෝත් එක මං ගන්නවනේ රයිස් වලට දාන්න. මං හදන චිකන් බ්‍රෝත් එකෙන් තමයි මං රයිස් ඒක මං අරන් තියලා තියෙනවා. නෑ යෝගට් උඩ දාන්න. නෑ. යෝගට් ගල් වෙනවා. කමන්නේ ඔය පුරුණ ලුණු ගෙඩියක් කපලා දෙන්න මට. මං අනෙක් ටික හදන්න. ඕම් බලන්න දැන් අපේ මහත්තයාට දාන සීනි ප්‍රමාණය. හරිද? දෙන්නන්න. මෙහෙමයි. දැන් කියන්න පා මං සීනි හදලා මරන්න යනවා කියලා ඒ වගේ කමෙන්ට්ස් නේ මට එන්නේ. මම මෙහෙම සීනි දැන්නේ නැත්තම් මේ මිනිස්සයා බොන්නේ නැහැ. ඒකයි යාට එහෙම සීනි දාන්නේ. එකයි මේ ලොකු හැන්දක් ඈ. එකෙන් කහමාරක් දැම්මා. ඇති. නැත්තම් ඉතින් කොන්නේ ආයෙ හොරෙන් ඇවිල්ලා දාගන්න. ඊට පස්සේ මේ කොෆි එකකින් චුට්ටක් දානවා. ඒ චුට්ටක් ඇති. ඒකේ රෝස්ටඩ්. ඒ කියන්නේ අර මොනවද රෝස්ට් කරන්නේ? එහෙම කරලා. අයියානාසේ කොහොමද කිරි එක කියලා. And this is for me. මම සීනි වෙන්න මෙච්චර. චූටි සීනි බොන්න මෙච්චර. සීනි වලට කැමති නේ. ඔය. මම හිතුවා මේක වෙයි කියලා මේ මං ගත්තා එළියට. අඩේ මහත්තයෝ. අර මහත්තයෝ රෙදි කැල දාන්නකෝ. අර කළු එක දාන්න කළු එක. ඕන් දැක්කනේ ගත්තා එළියට ඒත් මේක ඉතුරුවනේ අප්පා. දැයයක පිහිනවා හැංගිලා පිහින්නේ. නේද මේ ඉස්ලා පිහින්න බෑනේ. හැංගිලා පිහිනවා. ඇති මං නිකන් ඔය කිරි ටික පිහින්නකෝ. මං ඉතුරු ටික පිහිනා ගන්න.
ඔයාදී මාරාර මේකක් තියෙන කෙමිකල් දාලා තියෙන්නේ. කේ මලක් නේ උනේ අප්පා. දැක්කනේ වෙච්ච වැඩි. දැන් ඉතින් මේ අදවල තණ්හා වැඩි වෙනවා. කමන්නේ මම ආයෙ හදාගන්න. මම ආයෙ හදාගන්නවා. ආයෙ මම වදේ ඇටෙනි ටිකක් දාලා රත් කරගන්නවා ආයෙ. මොනවා කරන්නද? වෙන ඩෝම් වැඩ වෙනවා ගණන් ගන්න ගණන් ගන්නේ මම එළියට ගත්ත ඇත්තට මේක ඉතින් ඉතුරු මම මොනවද කරන්නේ හන්ද ඇතුලට දාගන්න බැරුව ඒකයි දැන් ඇති ඔන්නම අපි තේක හදාගන්නේ ආයි පාර කියොත් ආයි උතුරට යනවා කොහොමද උතුරට යන්නේ He is my friend. He is my friend. He's my best.